මේ පැණි කන්න මං හරීම ආසයි. මටත් ආසයි මේ පැණි කන්න. මින්න කන්න. පැණි ඉවරයිනේ. මම හිතුවා ඉවර වෙයි කියලා. පොරොන්දුවක් වුණා නම් ඒක හරියට ඉෂ්ට කරන්න එපා. අයියෝ මම ඔයාට බොරුවක් කිව්ව නෙවෙයි. පැණි මුට්ටියක්ම ගුරුතුමීට වෙන් කරලා තියෙන්නේ. ඇත්තද? මට හිතෙන්නේ පැණි තියෙන්නේ මෙන්න මේ මුට්ටියේ. අනේ මට එහෙම කරන්න බෑ. මගේ මේ බඩගිඩිය බස්ස ගන්න ව්‍යායාම් කරන්න ඕන. අයියෝ අපි මේ පැණි කන්න කලින් තාත්තගෙන් අහන්න තිබුණා. දැන් මොකද කරන්නේ? පැණි ටික දාලා කේක් ගෙඩියක් හදන්නයි මං හිටියේ. දැන් ඒක කරන්න වෙන්නේ. මේ වගේ වෙලාවට තමයි මට ඔයත් එක්ක තරහ යන්නේ. ඔහොම කියනකොට මටත් හොඳටම තරහා යනවා. එහෙමනම් අපිට කතා කරන්න දෙයක් නැහැ. හරි. මදයි අපි කරපු දේ. මං හිතුවේ නෑ එහෙම වෙයි කියලා. අපි පෙරේතකමට කෑවා. මදයි වෙච්ච දේ. අදහසක් ආවා. අපි විගහට ගිහින් බඹරමණිකගෙන් පැණි ටිකක් ඉල්ලගමු. බඹරේ කවුද? මණික ඉන්නවද? ඇයි පෙන්චෝ? අපිට පැණි ටිකක් ඕනේ විගහට. අයියෝ තිබුණු පැණි සේරම දුන්නානේ. වලස්සු දෙන්නෙක් ඇවිල්ලා ඒව සේරම අරන් ගියා. කවුද දෙන්න? හරි එහෙනම් ඒ තාත්තයි ගුරුතුමී වෙන්නේ නැති. යමු. ඔයා නම් හරි හොඳයි. මට පැණි ටිකකුත් හොයලා දුන්නා. ඔයා මෙහෙ ආපු එක ඊටත් වැඩිය හොඳයි. කවුද මේ? කලින් දැකලත් නෑ. මට හිතෙන දේ කියන්න කැමති නෑ. මේක නම් එච්චර හොඳ නෑ. මම ගිහින් කියනවා තාත්තට. තාත්තේ මට ගුරුතුමිය හම්බුණා. එයා මම දන්නවා පුතේ. එයා කැමති සමාව ගන්න. නෑ තාත්තේ. එයා වැඩක් නෑ පුතේ. මම මේ ව්‍යායාම කරනවා. කොහමද මගේ වැඩ? මේක නම් හරිම ප්‍රශ්නයක්. අපි කොහොමද තාත්තවයි ගුරුතුමීවයි යාළු කරවන්නේ? මට හිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා. අපි ගිහින් බබියගෙන් අහමු. එයා අපිට කියයි යාළු කරවන්න විදිහක්. බබී අන්න හරි. යමු ගිහින් අහමු. යමු තමයි. බබී ඇයි පෙන්චෝ? බබී මම මේ කල්පනා කළේ විශේෂ කෙනෙකුට තෑග්ගක් දෙනවා නම් ඒ තෑග්ග මොන වගේ එකක් වෙන්න ඕනේද? කියන්න බලන්න ඔයා මොකද හිතන්නේ? විශේෂ ගෑනු කෙනෙක්ට නම් එයාට මල් දුන්නොත් ගොඩාක් කැමති වෙයි. මම නම් කැමති ලිලි මල් වලට. හොඳද පැන්චෝ? හරි. ගොඩක් ස්තුතියි බබී. අපි ගිහින් හොයාගන්න. පැන්චෝ බලන්නකෝ මේ ලිලි මල් ටික දිහා බලන්නකෝ. පොඩ්ඩ ඔයා ලෑස්තිද? ඔව් මම ලෑස්ති. මේ මල් ඇති වෙයි නේද පැන්චෝ? ඔව් හොඳටම ඇති. අයින් වෙනවා. අයියා ඌයි කටු මට එන්න. අන්න ඒගොල්ලෝ එනවා. මේ තින්න ගොඩක් යාළුවෝ වගේ පේන්නේ. ඕක මම කලින් හිතුවා.
පොඩි අදහසක් ආවා. කඩිනායකතුමනි මට පොඩි උදව්වක් කරනවද? ඕන දෙයක් කියන්න. ඔයාට පුළුවන් නම් මෙන්න මේ වැඩේ කරනවද? හරි. එන්නම්කෝ. වාට ගොඩක් ස්තුතියි මේ කරන සංග්‍රහවලට. මට ඇත්තටම පුදුම හිතෙනවා ඇයි මට මේ තරම් සලකන්නේ කියලා. මොනවද මේ කියන්නේ? මං ඔයාට සලකන්නේ නැතුව වෙන කාටද සලකන්නේ? ලස්සන මල් මං ගිහින් එනකල් මේ ටික හොඳින් බලා ගන්න කැකර මැනිකේ මල් ඉල්ලන් අයියෝ අරවට මේවට කියලා දෙන්න එපා මොකද අපිට මල් දෙන්න කෙනෙක් නෑ කොහෙන් පහත් වෙච්ච කුම්භකර්ණයෙන්ද මන්ද අපිට මලක් වවා ගන්නවත් නෑ ඕ සමාවෙන්න මම නිදියක නැහිටියේ ගුරුතුමී දන්නවා කතාව. ගුරුතුමී අද තමයි එයා මගෙන් අහගන්නේ ෂෝක් වැඩි. කොහොමද වැඩේ? හැබැයි පිනට වැඩ නෑ. ස්තුතියි සර්. මං සලකන්නම්. ඔයා කොහෙද? සුබ උදෑසනක්. මේ මගේ තාත්තා කිව්වා දෙන්න කියලා මේ මල් ටික. ස්තුතියි පැංචෝ ඔයාට. තාත්තට කියන්න මං හුඟක් සතුටු වුණා කියලා. ලැජ්ජ නැත්ත ගුරුතුමී මේ කාය වල අපේ අමාරුවෙන් හදාගත්ත මල් වාක්‍යයෙන් මල් කඩාගන්න ඔන්න කත වැඩලෝ යන්න කැකරේ පැංචෝ හොරකම් කරපු මල් මට එපා කියලා තාත්තට කියන්න. පැංචු ඔයාට මොනාහරි අමතකුණා නේද? අමතකුණා. කිව්ව විදිහට මම මල් ටික දුන්නා. කාටද? ගන්න බෑ කිව්වා. ඕනනම් ඔයා තියාගන්න. තාත්තේ මොකද ඇයි පුතේ තාත්තේ ප්‍රශ්නයක් තියෙනවා. මේ පැංචු පොඩ්ඩක් මෙහාට එනවද? වැඩේ දෙල්. අන්නරේ පාරුවේ දෙන්න. එයාගේ යාළුවත් එක්ක. මොනවා? තාත්තා දැනගත්තොත් දුක හිතෙයි. අපි මේකට මොනවා හරි කරන්න ඕනේ. මටත් දුක හිතෙනවා. මේ ගමන හොඳයි නේද ඔයාට? ඔව් අනේ මට හරිම සතුටුයි. සෙබළුනි අන්න යනවා මේ ඉලක්කය. කණ්ඩායම ප්‍රහාරයට සරසනු. කිඹුලේ. අයියෝ අනේ. බය වෙන්න එපා. මම හොඳ වැඩක් කරන්නම්. ඔයා නම් හරිම වීරයෙක්. ඒක සුළු දෙයක් නේ. අපි යමු. ආදරයට කෝටු ගහනකොට මේම වෙනවා. දැන් ඉතින් මේකට මොකද කරන්නේ? ඈ පැංචු. අනේ සුන්දරී ඔයාව මං කලින් දැකලා නෑනේ. අනේ ඔයාගේ ලස්සන නම මොකක්ද? ඔයත් එක්ක කතා කළොත් ගෙදරින් විසුමක් වෙන්නේ නේ. අයියෝ බය වෙන්න එපා. හෙලියෝ ශ්‍රීදේවී අලුතෙන් කෙනෙක් ඇවිල්ලා අඳුර ගන්න එන්න. ඕඩයක් ඔය කිඹුලියක් නෙවෙයි. අපේ කෑම. ආව් අපි ඉවරයි. යමු. කරපු කිසිම දෙයකින් වැඩක් වුණේ නෑ බලන්නකෝ. අයියෝ වලස්ට්‍රාල අපි පොඩි ළමයි වගේනේ තරහ වුණේ නේද? කිසි දෙයකට කලබල වෙන්න හොඳ නැහැ. එහෙම නේද මෙයා? ආව් ඒක ඇත්ත තමයි. පැංචෝ ඇයි ටීචර්? මේ ඉන්නේ මගේ වැඩිමල් සහෝදරයා. සහෝදරයා? ඔව් මෙයා තමයි මට කේක් එකට ඕන දේවල් ගෙනත් දුන්නේ. කේක්? ආව්
එයාගේ උපන්දිනයට හදාපු කේක් එක. උපන්දිනකේ ඔය ඔක්කොටම දැන් කන්න පුළුවන්. පෙන්චෝ අපිට සලකනවා කිව්ව මතකද? කතාව වගේම වැඩක් තියෙන්න ඕනේ හරිය. ඔව් කිව්වා තමයි.